මාතෘකාව මැලේරියාව. ලංකාව තුළ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ක්‍රියාකාරීත්වය නිසා මෙම රෝගය අප අතර සුලභ නොවුවත් මෙය බහුල ලෙස පවතින රටවල් ගණනාවක් තියෙනවා. ඒ නිසා අපි ඒ වගේ රටකට යනවා නම් හරි, ඒ වගේ රටකින් අපේ රටට නැවත එනවා නම් හරි අපි පිළිපැදිය යුතු උපදෙස් තියෙනවා. ඔබ මැලේරියාව බහුල රටක සංචාරය කරනවා නම් මැලේරියා මර්ධන ඖෂධ ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ වගේම ඔබ මැලේරියාව බහුල රටක සිට මෙරටට පැමිණෙනවා නම් මැලේරියාව සඳහා රුධිර පරීක්ෂණයක් කර ගැනීමත් අවශ්‍ය කාරණයක් වෙනවා. දැන් අපි බලමු මැලේරියාව බහුලව පවතින රටවල් මොනවද කියලා. ඒ අතර ඉන්දියාව, මැඩගස්කරය, මොසැම්බික්, උගන්ඩා, දකුණු සුඩානය, රුවන්ඩා වගේම දකුණු අප්‍රිකාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, චීනය, ගානාව, ලයිබීරියාව, ටැන්සානියාව, සෞදි අරාබිය, තායිලන්තය, සැම්බියා, සියාරා ලියෝන් කියන රටවල් තියෙනවා. අපි දැන් බලමු මැලේරියාව පිළිබඳ ඔබ දැනගත යුතුම කරුණු මොනවද කියලා. මැලේරියාව කියන්නේ මදුරුවෙකු හරහා එක් රෝගී පුද්ගලයෙකුගේ සිට තවත් පුද්ගලයෙකු වෙත පැතිර යන, එහෙම නැත්නම් සම්ප්‍රේෂණය වන රෝගයක්. වාර්ෂිකව ලෝකයේ පුරා මිනිසුන් මිලියන 150 300කට පමණ මෙම රෝගය වැළඳෙනවා. ඒ අතරින් ලක්ෂ 5ක් පමණ දෙනා මිය යනවා. මැලේරියාව බහුල රටවල සංචාරයේ දෙන්නන් හට මැලේරියාව වැළඳීමේ අවදානමක් තියෙනවා. මැලේරියාව බහුල රටකට ඇතුළු වීමෙන් සතියකට පසුව සහ එවැනි රටකින් පිට වී වසරක් ඇතුළත ඕනෑම අවස්ථාවක මැලේරියා රෝග ලක්ෂණ පහළ විය හැකියි. මැලේරියාවෙන් ආරක්ෂා වීම සඳහා මැලේරියාව වැළැක්වීමේ ඖෂධ ලබා ගැනීම මෙන්ම මදුරුවන්ගේ දෂ්ට කිරීම වලින් වැළකීමද එකසේ වැදගත්. මැලේරියාව සඳහා ප්‍රතිකාර හැකියක්මනින් ආරම්භ කළ යුතු අතර සම්පූර්ණ ප්‍රතිකාර මාලාව නිසි පරිදි පාවිච්චි කිරීමෙන් මැලේරියාව මුළුමනින්ම සුව කළ හැකියි. යම් කෙනෙකුට එක්වරක් මැලේරියාව වැළඳුනහම ආයෙ හැදෙන්නේ නැහැ කියලා නම් කියන්න බෑ. ඔහුට එය නැවත වැළඳීමේ හැකියාව තියෙනවා. මැලේරියාව සඳහා ඖෂධ සහ පරීක්ෂණ සියලුම රජයේ රෝහල් වලින් නොමිලේම සිදු කරගත හැකියි. දැන් අපි බලමු මැලේරියාවෙන් වැළකීම සඳහා පිළිපැදිය යුතු උපදෙස් මොනවද කියලා. ඔබ රටින් බැහැර වෙනවා නම් රටින් බැහැරවීමට සතියකට පෙර සිට මැලේරියා මර්ධන ඖෂධ පාවිච්චි කිරීම ආරම්භ කළ යුතුයි. මැලේරියා මර්ධන ඖෂධ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ කාර්යාලවලින් ලබාගත හැකියි. ඒ සඳහා මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල අමතන්න. නැවත රටට ඇතුළු වීමේදී ඔබ මැලේරියාව සඳහා රුධිර පරීක්ෂාවක් කරගත යුතුයි. ඒ සඳහා බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රාදේශීය කාර්යාල වලින් නොමිලේ සිදු කරගත හැකියි. ඔබ දිවයිනට පැමිණ අවුරුද්දක් ඇතුළත පහත සඳහන් අපහසුතාවන් ඔබට දැනේ නම් වහාම වෛද්‍ය උපදෙස් සඳහා යොමු විය යුතුයි. ඒ තමයි උණ හෝ වේවුලා උණ ගැනීම, හිස රදය, වමනය, ඇඟපත රුදාව, අප්‍රාණික ගතිය, සුදුමැලි බව. මේ රෝග තත්ත්වයේ අසාධ්‍ය අවස්ථාවේදී මේ රෝග ලක්ෂණ දැකිය හැකි සිහිමද බව, වලිප්පුව, වකුගඩු අකර්මණ්‍ය වීම, හුස්ම ගැනීමේ අපහසුතාව සහ ඇස් කහ පැහැවීම. මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ක්ෂණික ඇමතුම් අංකයක් තියෙනවා. ඒ තමයි මේ දිස් වෙන්නේ 011762662 මේ අංකයට ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක ඇමතුමක් ලබා දී අවශ්‍ය උපදෙස් ලබාගත හැකියි. ඒ වගේම මැලේරියා මර්ධන ව්‍යාපාරයේ ප්‍රාදේශීය කාර්යාල තමයි මේ දිස් වෙන්නේ. ඔබට අදාළ කාර්යාලයේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දී ඔබට උපදෙස් අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක එම උපදෙස් ලබා ගැනීමේ හැකියාව ඔබට තිබෙනවා.
මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා කියලා මම හිතනවා. එහෙනම් තවත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු. ඔබට සුබ දවසක්.